ඉතින් යාළුවනේ ආයිබෝන් කියලා අදත් ඔගොල්ලෝ සියලුම දෙනාම මගේ සිලොන් ඩිලක්ස් channel සාදරයෙන් පිළිගන්නවා. අදත් කාලීන මාතෘකාවක් ඔස්සේ ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නයි මම හදන්නේ. අද මම කතා කරන්නේ මොකද්ද මේ ජල බැටරිය කියන්නේ කියලා. එහෙම නැත්නම් වෝටර් බැටරි, එහෙම නැත්නම් අපි කියනවා පම්ප් ස්ටෝරේජ් සිස්ටම් කියලා. ඉතින් අපි බලමු මේ මොකද්ද? ඇයි ඒක එහෙම දෙයක් අපි මේ දවස්වල විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කරලා තියෙන්නේ කියන එක තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති පසුගිය පෙබරවාරි 9 වෙනිදා ලංකාවේ සිදු වූ විදුලි බල පද්ධතියේ බිඳ වැටීම නැත්නම් බ්ලැක් අවුට් එක. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් හැටියට පසු හොයාගත්තේ එදා සිදු වූ අධික සූර්ය පැනල හරහා සිදු වූ විදුලි බල උත්පාදනය. නමුත් ඒක මේ වඳුරේ පැනලා උණයි කියලා වෙලා යම් කිසි කෙනෙක් කියලා ඒක අපි මුළු ලෝකෙම ප්‍රජාව ඉස්සරහා නිකන් ලැජ්ජාවටපත් වුණා. ඇත්තටම එහෙම දෙයක් එහෙම වුණා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒකට විද්‍යාත්මක හේතුවක් ඇති. ඒක මම පැහැදිලි කරන්නම්. ඒකම මතක තියාගන්න දැන් මේ වගේ අමතර සැපයුමක් ආපුවාම කොහොමද විදුලි පද්ධතියට බලපාන්නේ කියන එක අපි දැන් චුට්ටක් බලමු. දැන් ඔයගොල්ලෝ ගෙදර තියෙන මේ වගේ උපකරණයක් ගමු. ෆෑන් එක පිටිපස්සේ හොඳට බලන්න. ඒකේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි වෝල්ටේජ් එකයි ෆ්‍රීකවන්සි එකයි. ඒ ෆ්‍රීකවන්සි එක ගහලා තියෙන 50 හර්ට්ස් කියලා. ඒකට වෝල්ටේජ් එක අපි දන්නවා අඩු වැඩි වෙනකොට ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රධාන දෙයක් තමයි ෆ්‍රීකවන්සි එක. මේ ෆ්‍රීකවන්සි එක ගොඩාක් වැඩි වුණොත් එහෙම එන කරන්ට් එකේ මේ ෆෑන් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න ෆ්‍රීකවන්සි එකත් ඉතාමත් වැදගත් මේ විදුලි උපකරණයක. ඉතින් මේ වගේම තමයි මහා පරිමාණයේ විදුලි උපකරණ වලත් මේ ෆ්‍රීකවන්සි එක ඉතාමත් වැදගත්. අපි පොඩ්ඩක් බලමු මේ ෆ්‍රීකවන්සි එක ගැන පොඩ්ඩක් අපි අධ්‍යයනය කරමු. අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. අපි හිතමු මේ වගේ ට්‍රක් එකක් තියෙනවා. ඒ ට්‍රක් එකේ ලොකු ලෝඩ් දෙකක් දාගෙන මේ ට්‍රක් එක යන්න පුළුවන් උපරිම වේගෙන් යනවා. රියදුරා යන්න පුළුවන් උපරිම වේගෙන් යනවා. නැත්නම් අපි කියන්නේ ලැල්ලට පාගෙන යනවා. එතකොට ඒ අවස්ථාවේ එක රෝදයක් කැරකෙනවා. රෝද කැරකෙනවා තප්පරයට වට 50 කියලා හිතමු. අපි හිතමු එක පාට මේක ලෝඩ් එක මෙතන අයින් කරා කියලා. එතකොට මොකද වෙන්නේ? රියදුරා තාමත් ලැල්ලට පාගෙන යනවා නම් මේ ට්‍රක් එකේ ස්පීඩ් එක වැඩි වෙලා සමහර විට අපිට කියන්න පුළුවන් මේ රෝද දැන් තප්පරයට වට 75ක් කැරකෙනවා කියලා. එතන ඔයගොල්ලන්ට පේනවා ඩිමාන්ඩ් එකයි සප්ලයි එක අතර වෙනසක් ඇති වෙච්ච හැටි ෆ්‍රීකවන්සියට වෙන දේ. අන්න මේ වගේ උදාහරණ අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අර මම ඉස්සලා ගත්ත ෆෑන් එකට වඩා අපි හිතමු මේ වගේ විශාල ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් එකේ යම් කිසි එකකින් සප්ලයි යම් කිසි අවස්ථාවක විදුලි වල සප්ලයි එක වැඩිලා ෆ්‍රීකවන්සි එක වැඩි වුණොත් පද්ධතියේ කරන්ට් එකේ ෆ්‍රීකවන්සි එක වැඩි වුණොත් මොකද වෙන්නේ? ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන එඩි කරන්ට් එක වැඩි වෙලා ඊට පස්සේ ඒකේ තියෙන ඇතුළේ තියෙන කෝ එක ලොස් එක වැඩිලා මේක හීට් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ෆ්‍රීකවන්සි එක වැඩි වුණොත් වැඩි වෙච්ච හැටිම එඩි කරන්ට් එක හරහා මේක කෝ ලොසස් වැඩි වෙලා මේක සම්පූර්ණ ට්‍රාන්ස්ෆෝමර් රත් වෙලා අන්තිමට මේ වගේ පුපුරලා යන්නත් පුළුවන්. ඉතින් නමුත් අද නවීන ලෝකයේ හදන ට්‍රාන්ස්ෆෝමර් මේවට වරුත් වෙන ආකාරය හැදුවට අපිට කියන්න බෑ. ෆ්‍රීකවන්සි වැඩි වුණොත් ඕනම විදුලි බල උපකරණයක් මේ වගේ විශාල ට්‍රාන්ස්ෆෝමර් එකකටත් මේ වගේ හානියක් වෙන්න පුළුවන්. මගේ නම් හිතන්නේ එදා සිදුුනේ මේ වගේ දෙයක් වෙන්න ඕනේ. මොකද එදා ඒ කතන්දරේ වඳුරෙක් ඉඳලා නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් මෙවැනි දෙයකින් පුළුවන් ට්‍රාන්ස්ෆෝමරයක් යන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමරයක් ගිය හැටි එක පැත්තක් ඩිස්කනෙක්ට් වෙච්ච හැටි සියලුම පද්ධති බිඳ වැටිගෙන යනවා. මොකද අර ෆ්‍රීකවන්සි එකේ වෙනස නිසා. මේ graph එකේ අනුව පෙන්නනවා පසුගිය දශක 4 තුල ලංකාවේ විදුලි බල උත්පාදනය කෙරුණු ආකාරය. දැන් ඔයගොල්ලන්ට පේනවා මීට අවුරුදු 20කට 30කට 40කට කලින් තිබුණු ප්‍රධානම උත්පාදනය තමයි ජල විදුලි බල නිෂ්පාදනය. එයා ඊට අමතරව ඩීසල් බලාගාර තිබ්බා. ඒ වගේ වෙනත් ඒවත් තිබ්බා. නමුත් දැන් ඔයගොල්ලන්ට පේනවා විශේෂයෙන්ම 2020 ඉඳන් මේ සූර්ය පැනල හරහා උත්පාදන වෙන විදුලි බල නිෂ්පාදනය එන්නෙම වැඩි වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා 20 22 23 24 වගේ වෙනකොට ඒක සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම අපි වෙන්න ඕන නිකන් පායන හිරු වලින් අපිට පුළුවන් නම් මේ නිෂ්පාදනය කරගන්න. ඒක තමයි අපි ඉස්සරහට ප්‍රවර්ධනය කරන්න ඕනේ. නමුත් දැන් වෙලා තියෙන මේ වගේ අර පෙබරවාරි 9 වෙනිදා වගේ සිද්ධියක් ආයෙ නොවෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේ වැඩිපුර නිෂ්පාදනය කරන විදුලි බලය කාර්යක්ෂමව විදිහට පාලනය කරන්න. ඉතින් ඒ සඳහා විසඳුම් කීපයක් තියෙනවා. අපි දැන් ඒ විසඳුම් මොනවද කියලා බලමු.
ඉතින් පළවෙනි හොඳම විසඳුම තමයි ස්මාර්ට් ග්‍රිඩ් සිස්ටම් එක. ඉතින් ස්මාර්ට් ග්‍රිඩ් සිස්ටම් තමා ලෝකෙ ගොඩක් වෙලාවට පාවිච්චි කරන දියුණු රටවල් වල. එතෙන්දී අපි කරන්නේ අපි දැන් ලංකාවේ කරන්නේ අපි පාවිච්චි කරනවා විතරයි. නමුත් අපි කවදාවත් ඉන්ෆර්මේෂන් එකක් දෙන්නේ නැහැ ග්‍රිඩ් එකට. අපි කොච්චර පාවිච්චි කරනවද? අපේ වහල උඩ තියෙන සූර්ය පැනල කොච්චර නිෂ්පාදනය කරනවද? ඒ කිසි ඉන්ෆර්මේෂන් එකක් අපි ආපහු අනිත් පැත්තට දෙන්නේ නැහැ. ඉතින් එහෙම දුන්නොත් ස්මාර්ට් ග්‍රිඩ් එකකට පුළුවන් ස්මාර්ට් මීටර් සරහා ඉන්ෆර්මේෂන් ෆීඩ් කරන්න. එතකොට ඒ ඉන්ෆර්මේෂන් අරන් කන්ට්‍රෝල් සෙන්ටර් එකට පුළුවන් හොඳට මේ සංසරණය වෙන විදුලිය හොඳට පාලනය කරලා ඒ අවශ්‍ය පියවර ගන්න. ඒක තමයි ස්මාර්ට් ග්‍රිඩ් සිස්ටම් කියන්නේ. නමුත් අවාසනාවන්තට මේ වගේ දෙයක් හදන්න සෑහෙන ලොකු වියදමක් යනවා. ඒකින්ද ලංකාවට තාම නම් ඒ තත්ත්වයට යන්න අමාරුයි. ඊළඟට තියෙන හොඳම විසඳුම තමයි අපිට පුළුවන් නම් මේ වගේ විශාල බැටරි පද්ධති හදලා තියන්න. එතකොට වැඩිපුර නිෂ්පාදනය වෙන විදුලි බලයෙන් අපිට පුළුවන් මේ බැටරි charge කරලා ඊට පස්සේ රාත්‍රී කාලේදී අපිට පුළුවන් මේ බැටරි වලින් ආපහු විදුලිය ලබා ගන්න. ඉතින් මම කියන්නේ මේ විශාල බැටරි වෙන්න ඕනේ. අනික මේ සඳහා ඉතා අධික වියදමක් යනවා. ඒක ලිතියම් අයන් බැටරි වගේව තමයි මේක අස්සේ තියෙන්නේ. එතකොට ඒකින්ද තාමත් ලංකාවට හැකියාවක් නැහැ මෙවැනි දෙයකට යන්න. මොකද මෙයා ඉතාමත්ම මිල අධික හින්දා. ඉතින් තුන්වෙනි අවසන් විසඳුමට යන්න කලින් මම කැමති ඕගොල්ලන්ගේ මතකේ අර යන්න 1980 දශකයට ඒ දවස්වල හිටියා එක්සත් ජාතිපක්ෂයේ පොල්ගහවෙල ආසනය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙක් සුනිල් රංජන් ජයකොඩි කියලා. මෙයා එක දවසක් පාර්ලිමේන්තුවේ කිව්වා මේ ඇයි මේ අපිට බැරි මේ ඉහළ බලාගාරයේ ඉන්න වතුර ටික කියන්නේ විදුලිය නිෂ්පාදනය කළ වතුරට පහළට ආපුවා මේ වතුර ටික පොම්ප කරන්න බැරි කියලා ඇහුවා අවුට්ට. ඉතින් ඇස්තාවේ පාර්ලිමේන්තු සේට්ටම තුම් තුස්සිම්බූත වෙලා ගියා ඇත්තට මේක විසඳුමක් නේද කියලා වෙලා. ඒ කියන්නේ වතුර පාවිච්චි කරලා එන වතුර ටික ආපහු ජලාශ වලටම පොම්ප කරන්න පුළුවන් නම් මර හොඳ සොලියුෂන් එකක් තියෙන. නමුත් වෙලා තියෙන්නේ අන්තිමට ඉතින් ඕක දවස් කිහිපයයි ගියේ. ඊට පස්සේ අපේ භෞතික විද්‍යාඥයෝ මේක ඇනලයිස් කරලා කිව්වා ඒ කියන්නේ ඒක කවදාත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මොකද අපි අපිට ඊටත් කියන්නේ ජලය ආපහු උඩ පම්ප කරන්න අපි නිෂ්පාදනය කරපු විදුලියට වඩා අවශ්‍ය වෙනවා කියලා අන්තිමට හොයාගත්තා. ඒක අන්තිමට විහිළුවක් වෙලා නැත්තරම නැති වෙලා ගියා. නමුත් ඒ කන්සෙප්ට් එක අද විහිළුවක් වුණාට අද ඒක තමයි අපේ තුන්වෙනි සොලියුෂන්. ඉතින් ඒදා සුනිල් රංජන් ජයකොඩි කිව්ව සොලියුෂන් එක නෙවෙයි. නමුත් ඔහු අදහසක් කිව්වා යම් කිසි දෙයකින් මේ අර පහළට යන වතුර ටික ආපහු උඩට පොම්ප කරන්න බැරියි කියන එක. ඇත්තටම දැන් මේ වැඩේ කරන්න තමයි දැන් විදුලි බල මණ්ඩලය හදන්නේ. ඒකට අපි කියනවා ජල බැටරිය එහෙම නැත්නම් පම්ප් ස්ටෝරේජ් සිස්ටම් කියලා. ඒකෙන් ඇත්තටම කරන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලන් පේනවා මේ රූපේ පේනවා හොඳටම. දැන් සාමාන්‍ය තත්ත්වයටදී ඉහළ ජලාශයෙන් වතුර වලින් අපිට පුළුවන් ටර්බයින් එකෙන් ඇවිල්ලා විදුලි බල නිෂ්පාදනය කරලා ඊට පස්සේ පල්ලෙහාටින් ජලාශයට යනවා. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා එතකොට වැඩිපුර සූර්ය පැනල හරහා සිදුවන වැඩිපුර විදුලිය අපිට දැන් පුළුවන් කරන්න පාවිච්චි කරන්න මේ වගේ වැඩකට. ඒ කියන්නේ අපි පහළ ජලාශයේ ඉඳන් අපිට පුළුවන් විශාල පොම්පයක් හරහා නැත්නම් මේ පම්පයක් හරහා අපිට පුළුවන් මේ අර විදුලිය වැඩිපුර තියෙන විදුලිය පාවිච්චි කරලා වෙලා මේ ජලාශයේ තියෙන පහළ තියෙන ජලාශේ වතුර ටික උඩ ජලාශයට යවන්න. අපි දන්නවා මේක වේස්ට් කරනවා එනර්ජි එක. නමුත් අර වගේ බිඳ වැටීම් වලට ලක් නොවි අපිට පුළුවන් නම් ඒ වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රිසිටි මේ වගේ වැඩ කර යොදා ගන්න. එතකොට අපිට පුළුවන් රාත්‍රී කාලයේදී අපිට පුළුවන් මේ මොකද රාත්‍රී කාලේ සූර්ය බලපද්මිය නැහැ. එතකොට රාත්‍රී කාලේ අපිට මේ වැඩිපුර ලබාගත් වතුර ටිකෙන් අපිට පුළුවන් ආපහු වැඩිපුර ජල විදුලිය නිෂ්පාදනය කරන්න. ඉතින් මේක තමයි මේ ජල බැටරිය එහෙම නැත්නම් පම්ප් ස්ටෝරේජ් සිස්ටම් කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මේ කාලේනම ඔයගොල්ලන්ට මේ ඉන්ෆර්මේෂන් ටික වැදගත් වෙයි ඇති කියලා. ඉතින් අපි තවත් මේ වගේම මාතෘකාවෙන් හම්බෙමු. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවාට.